Hello, my lovely student. I am Kasum from Camford Education. Okay. අපි බලමු ඉංග්‍රීසියෙන් සරල වාක්‍යයක් නිර්මාණය කරගන්න ආකාරය. ඒ සඳහා මම සරල සිංහල වාක්‍යයක් තෝරාගෙන තියෙනවා. දැන් මෙතන තියෙන්නේ මම බත් කනවා කියන වාක්‍ය. මේ සිංහලෙන් වාට කියන්න පුළුවන් මම බත් කනවා, කනවා මම බත් මම කනවා. මොන විදිහකට ගත්තත් මේ අපි දැන් ආකාර තුනකින් කිව්වා මොන විදිහකට ගත්තත් එන්නේ එකම අර්ථය. හරි. නමුත් ඉංග්‍රීසියේදී අපිට මේක තුන් ආකාරයකින් කියන්නේ හැකියාවක් නැහැ. ඉංග්‍රීසියෙන් මේක කියන්න අපිට තියෙන්නේ එකම ආකාරයයි. ඉංග්‍රීසියේදී සරල වාක්‍යයක් නිර්මාණය කර ගැනීමේදී අපි මූලික වශයෙන් භාවිතා කරනවා මොකද්ද? මෙන්න මේ වගේ ක්‍රමයක්. S V O SVO කියන්නේ S කියන්නේ subject එක, එනම් කර්තෘ, V කියන්නේ verb එක, එනම් verb එක එහි ක්‍රියාපදය, O කියන්නේ object එක, ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන දේ. එතකොට මෙන්න මේ ක්‍රමයට තමයි අපිට ඉංග්‍රීසියේදී වාක්‍යයක් නිර්මාණය කරගන්න වෙන්නේ. හරි. මුලින්ම අපි ලියන්න වෙන්නේ මේ වාක්‍යයේ ක්‍රියාව කරන පුද්ගලයා. එනම් සබ්ජෙක්ට් එක. එනම් කර්තෘ. එතකොට මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ මම. එතකොට මම මේ වාක්‍යයේ එහෙනම් ක්‍රියාවට අපි මම කියනවාට ඉංග්‍රීසියෙන් I කියන එක භාවිතා කරනවා. I. හරි. එතකොට I. ඊට පස්සේ දෙවනුව අපිට ලියන්න වෙන්නේ මෙහි ක්‍රියාපදය. එනම් verb එක. I කනවට කියන්නේ eat. I eat. ඔගොල්ලෝ මෙතන මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. සබ්ජෙක්ට් එකයි verb එකයි එකඟතාවයක් මත තමයි අපි මේක ලියන්නේ. සරලව කිව්වොත් සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එක සිංගියුලර් වෙන්න ඕනේ. සබ්ජෙක්ට් එක ප්ලූරල් නම් verb එකක් ප්ලූරල් වෙන්න ඕන. හරි. මෙව අපි ඉදිරියේදී තව දුරටත් සාකච්ඡා කරමු ටිකක් ගැඹුරින්. I eat. හරි. I eat. ඊට පස්සේ මම මේ කන මගේ ක්‍රියාවට යටත් වෙන්න ඔබ්ජෙක්ට් එක කර්මය මොකද්ද? rice. RICE. I eat rice. I eat rice. එතකොට සරලව මතක තියාගන්න ඕනේ අපි මෙතනදී සිංහල වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට නෙමෙයි ඉගෙන ගන්නේ කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක් නිර්මාණය කරන ආකාරය. එම වාක්‍ය නිර්මාණය කිරීමේදී අපිට මතක තබා ගන්න නීති රීති ටිකක් අවශ්‍ය වෙනවා. මේ සරල වාක්‍ය ගොඩනැගීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නීති රීති ටික මතක තියාගන්න. හරි. I eat rice. නිතරම මතක තියාගන්න දැන් මෙතනදී I eat rice. එතකොට මේ subject එක verb එකත් එක්ක ගැළපීමක් තිබිය යුතුයි. මම ඉස්සල්ලා කිව්වා වගේ subject එක plural නම් verb එක plural. subject එක singular නම් verb එක singular. හරි. ඒ වගේම මතක තියාගන්න තවත් මතක තියාගත යුතුම නීතියක් තමයි සෑම වාක්‍යකම ඉංග්‍රීසියේ සෑම වාක්‍යකම ක්‍රියාපදයක් තිබිය යුතුයි. හරි. ක්‍රියාපදයක් තිබිය යුතුයි. දැන් මේකේ නම් අපිට පැහැදිලිව දකින්න පුළුවන් ක්‍රියාපදයක් තියෙනවා. මොකද්ද? කනවා කියන එක. එහෙනම් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අපිට ක්‍රියාපදය eat කියලා ගන්න පුළුවන්. I eat rice. අපි තව වාක්‍යයක් අරගෙන බලමු. මම ඊළඟට ගන්නවා මෙහෙම එකක්. මම ගුරුවර
මම ගුරුවරයෙක්. මම ගුරුවරයෙක්. දැන් මේ වාක්‍ය තුල මේ වාක්‍යෙදිත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ ඉංග්‍රීසියේදී වාක්‍ය හදන සරල ක්‍රමය මොකද්ද? SV. මම මෙතනදී O කියන එකක් භාවිතා කරන්නේ යන්නේ නැහැ. මොකද මේකෙදී අපිට කර්මයක් නැහැ. කර්මය කියන්නේ ක්‍රියාපදයට ලක් වෙන දෙයට තමයි කර්මය කියන්නේ. මේකෙදී අපිට පැහැදිලිව දකින්න පුළුවන් ක්‍රියාපදයක් නැති අතර එහෙමනම් අපිට කර්මයක් කොහෙත්ම දකින්න වෙන්නේ නැහැ. හරි? මේක මොන විදිහට ලිව්වේද කියන එක වාක්‍යයේ අන්තිමදී මම සඳහන් කරන්නම්. නමුත් අපිට මෙතනදී කර්තෘ ඉන්නවා. මේක කර්තෘ ඉන්නවා. ඒ වගේම පැහැදිලිව දකින්න පුළුවන් ක්‍රියාපදයක් නැහැ. මෙතන තියෙන්නේ මගේ හැඳින්වීමක් තමයි මේ කරලා තියෙන්නේ. මගේ වර්තමාන තත්වයක්. හරි? තත්වයක්. මගේ වර්තමාන තත්වයක්. හරි. එතකොට අපිට මේක මෙහෙම ලියන්න බැරිද? I ක්‍රියාපදයක් නැහැ. ඒ හින්දා I ගුරුවරයෙක් කියනකොට අපි a teacher. මේක හරිද වැරදිද? මේක වැරදි. මොකද හේතුව ඉංග්‍රීසි භාෂාවේදී වාක්‍ය නිර්මාණය කරනකොට එහි ක්‍රියාපදයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. දැන් මේකේ පැහැදිලිව දකින්න මේ අර්ථයේ පැහැදිලිව දකින්න පුළුවන් ක්‍රියාපදයක් නැහැ. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ අපිට? අපිට සිදු වෙනවා මොනවාද? කොහෙන් හරි උදව්වක් ගන්න මේ වාක්‍ය නිර්මාණය කරන්න. අපි උදව්ව ගන්න කාගෙන්ද? මේ be helping verbs වලින් තමයි උදව්ව ගන්නෙ. be helping verbs වලට අපිට වර්තමාන කාලයට දීලා තියෙනවා මොනවාද? am, is, are. හරි. මේ වගේ ක්‍රියාපද උපකාරක ක්‍රියාපද තුනක් අපිට be base verb දෙක මගින් ලබා දීලා තියෙනවා. මෙහි තේරුම වෙනවා මොනවාද? වර්තමානයේදී ගත්තොත් එහෙම වෙනවා කියන තේරුමට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉන්නවා ඒ ආකාරයෙන්ම තියනවා. එතකොට ඇත්තටම මේ මම ගුරුවරයෙක් කියන සරල වාක්‍ය තුල අපි මේක කෙටියෙන් කියුවට මේ පුද්ගලයාගේ ස්වභාවය තත්වය තමයි වර්තමාන තත්වය තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට අපිට මේකට සරලව කියන්න පුළුවන් මේ විදිහට. මම කවුද? මම ගුරුවරයෙක් වෙනවා. මම ගුරුවරයෙක් වෙනවා. හරිද? ගොඩක් වෙලාවට පැරණි අය මේ විදිහටම තමයි කියන්නේ. අද කාලේ අපි හැමදේම කෙටියෙන් භාවිතා කරන හින්දා මම ගුරුවරයෙක් කියන එක තමයි පාවිච්චි කරන්නේ. නමුත් මම ගුරුවරයෙක් වෙනවා කිව්වත් නිවැරදි. ඒ විදිහට ගත්තොත් ඔයාලට මේක මතක තියාගන්නත් පුළුවන්. හරි. අපි නැවත බලමු මේ වාක්‍ය නිර්මාණය කරන්න. එතකොට සබ්ජෙක්ට් එක කවුද? I. හරි. verb එකක් ක්‍රියාකාරී ක්‍රියාපදයක් action verb එකක් නැති හින්දා අපි මොකද කරන්නේ? be helping verbs වල support එක ගන්නවා. එතකොට I එක්ක ගැලපෙන be උපකාරක ක්‍රියාපදය be helping verb එක වෙන්නේ I am. එතකොට I am a teacher. හරි. අතන මේක ලියලා තියෙන්නේ මොන ක්‍රමයෙන්ද? මේක ලියලා තියෙන්නේ subject am කියන්නේ verb එක. මෙතන a teacher කියන එක අපි හඳුන්වනවා මොකද්ද? C කියලා. ඒ කියන්නේ complement එක. මොකද්ද මේ complement එක කියන්නේ? It describes the subject. හරිද? මේ කම්ප්ලිමන්ට් එක හරහා තව දුරටත් විස්තර කරන්නේ මේ සබ්ජෙක්ට් එකමයි. ඒ කියන්නේ
මාවම තමයි විස්තර වෙන්නේ මේ කම්ප්ලිමන්ට් එක හරහා. එතකොට I am a teacher වුණොත් තමයි මේක නිවැරදි. ඒ හේතුව හින්දා තමයි අපි මෙතනට am කියන එක ගත්තේ. අපි මේ අද කතා කළේ වර්තමානයේ සරල වාක්‍ය දෙකක්. හරි. අපි මේ වාක්‍ය හරහා අපිට සරල වාක්‍ය ඉංග්‍රීසි සරල වාක්‍ය ගොඩනැගීමට අවශ්‍ය වෙන නීති රීති ටික පොඩ්ඩ ඉගෙන ගනිමු. හරි. ඊට පසුව අපි අපේ ටෙන්සර්ස් හරහා මේකේ භාවිතයන් තවදුරටත් ඉගෙන ගනිමු. ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. බොහොම ස්තුතියි.